ලේ ගිහිල්ලා මම යනවා හෙට රිවර්ස්ටන් යනවා මගේ යාළුවෙක් ඉන්නවා මාතලේ එත් එක රිවර්ස්ටන් යනවා රිවර්ස්ටන් ගිහිල්ලා අනිද්දා තමයි එඩිට් කරලා ඔක සෙට් කරලා දාන්නේ දාලා ඊට පස්සේ 28 මම යනවා රට යනවා 28 ෆ්ලයිට් අවසාන 6 මාර්ච් නැග්ග ෆ්ලයිට් එකේ ගියා ඔයා එන්නකෝ ඉස්සරහට ආයෙ අවුරුද්දේ මං එනවා හරි බය වෙන්න එපා දැන් මෙතන මේ රිදී විහාරේ කාමරවල නතර වෙන්න එන වුණම නෝන මාත්‍යයෙකුට මෙතනින් ඕඩර් කරලා කෑම නම් ගන්න පුළුවනි අවශ්‍ය ඕනම දෙයක් ගන්න පුළුවන් මේ මාත්‍යට කෝල් කරගෙන මම මේ නම්බර් එක මම දාන බොක්ස් එකට ගන්න පුළුවනි මෙතනින් අරගෙන උදේ ආහාර දවල් ආහාර රෑ ආහාර ඕඩර් කරලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ තමන්ට අවශ්‍ය ඕන දෙයක් මේවා කරලා ගන්න පුළුවන් මෙතනින් ඉතින් තාම පොඩි ව්‍යාපාරයක් කරගෙන යන්නේ ඉතින් කවුරු සපෝට් එක දෙන එකයි ඇත්තේ ඉතින් මම නම් පුල් සපෝට් එක දෙනවා මීට කලින් මම දවසක් දාවා මෙහි ඉතින් ඒ නිසා අනිත් එක තමයි තව මෙතන මේ වැවක් තියෙනවා මේ වැවේ බෝට්ටු පදින්නත් පුළුවන් නේද මල්ලි බෝට්ටු පදින්න පුළුවන් මේ ලයිෆ් ජැකට් ඔක්කොම සියලුම දේවල් තියෙනවා ඔක්කොම බෝට්ටු පදින්න පුළුවන් වැවේ බෝට්ටු පදලත් මේ බෝට්ටු පදින්න පුළුවන් විනෝද වෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම මෙතනට ඇවිල්ලා කරන්න හැකියාව තියෙනවා මේ මෙතන මේ මාළුවක් එක්කන පේනවනේ ඒ ඉන්න මාළු මේ මල්ලි හදන මාළු වෙනවනේ මාළු ඉන්න තරම් ඉතින් හොඳයි හොඳ ලස්සන පොට් එක මෙතන ඔන්න මේ තියෙන්නේ වැව තමයි මේ වැවේ බෝට්ටු පදින්න පුළුවන් මෙතන ඇල්ල රෙස්ටරයක් අරගෙන කාලා බීලා මේ තියෙන්නේ මෙතන බෝට්ටු දෙකක් තියෙනවා ඒකට එකට පැදගෙන යන්න තියෙන්නේ නේද ඒ පැදගෙන යන්න තියෙන්නේ ඉතින් සාමාන්‍ය ගානක් අය කරනවා ඒක පැදගෙන ගිහලා රවුමක් ගහලා විනෝද වෙලා එතනට ඇවිල්ලා කාලා බීලා තේ බීලා මේ මල්ලිගේ කඩේට ඉතින් ඕඩර් කරන්න පුළුවන් තමන්ට කැමති දෙයක් රෑ කීය විතර නම් තියනවද 9 විතරකම් රෑ 9 විතර නම් ඇරලා තියෙනවා ඔය එන්නේ ඕන් ඔය ෆොටෝ එකට ඉන්න මල්ලි තමයි මම නම්බර් එක දානවා නම්බර් එක දැම්මම ඉතින් කතා කරලා තමන්ට අවශ්‍ය ඕනම දෙයක් උදේ ආහාර දවල් ආහාර රෑ ආහාර ඒ සියලුම දේවල් ඕඩර් කරලා ගන්න උමදී මම ඒ ටික කරලා දෙනවා එතන මේ රිදී විහාරයට යන පාරම තමයි ඉතින් මේක තියෙන්නේ මේ කඩේ තියෙන්නේ නැත්නම් ඉතින් මෙහාරි වෙන කඩ නැහැ මේ කඩෙන් ඕඩර් කරලා ගන්න අවශ්‍ය දෙයක් right එතන කරන්නේ උඩරට ගිවිසුමක් අත්සන් කිරීමක් කරන්නේ මෙතන. එතකොට මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසියෙන් අත්අඩංගුවටපත් වූ කොළඹට ගෙනවොත් පසුව 1815 එතකොට කවුද ඒක ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මාතලංගට ගතට කවුද ගිවිසුමස්සන් කරන්න හිටපු ලොක්කා එතන හිටපු මෙයා ඉංග්‍රීසියෙන් සමග උඩරට ගිවිසුම අත්සන් කළ වගයි මොකද මට යාගේ නව මතක නැහැ මේ අර පාව දුන්නනේ
උඩට කැරල්ල මට ඒක නව මතක නෑ මල්ලි. මම ඕක ස්ටඩි කරලා තියෙන්නේ නව මතක නෑ මට පොරගේ. අනේ පූසෝ පැටව දෙන්නෙකුත් ඉන්නවා ගුලි වෙලා. අනේ අම්මේ. පූසෝ පැටව දෙන්නෙකුත් ඉන්නවා ගුලි වෙලා. පව්. අලුගුඩියක් වගේ ඕන හැටි අල්ලන්න දීලා. පන්සලේ. ඒ දෙන්න බය වුණා. මේ ළමයි එක්ක ඉඳලා ඒක ගන්න බය. ගුලි වෙලා ඉන්නවා ඉතින් අර සීතලට අරේ. දෙන්න දෙපැත්තට දීලා. සීතාට රාජසිංහගේ නපනක්. ගල් එන යට තමයි මේක හදලා. ගල් එනේ තමයි හදලා තියෙන්නේ යට. ලස්සනයි. මට වගේ යාළුවෝ ගොඩක් ගිහිල්ලා බලන්න කියලා මෙතන හරි ලස්සනයි කියලා තැන. නම තමයි දන්නේ නැත්තේ මේ පන්සලේ මොකද්ද නම කියලා. පන්සලේ නම දාලා තියෙනවද? මෙතන ලෙනක් කියන එකනේ සඳහන් කරලා තියෙන්නේ. නෑ මං ආන්නේ ඒක නෙමෙයි. මේ පන්සලේ නම ආන්නේ මම. කායින් හරි අහගන්න. ඒ අර මෙතන දාලා තියෙන්නේ ඒ ලෙනේ කතන්තරේ තමයි. මේ ලෙන. මේක. ඔව්. මොකද්ද? පස්සක තවුසන්ට ධර්මයේ දේශනා කරේ. ඒකද? ඒක තවුස පස්සට. මොකද්ද ග්‍රන්ථාරූඪ කිරීමක් ඇති? පුස්කොළ පොත්වල. මාතලේ ග්‍රන්ථාරූඪේ මම පිටකේ ගණනක් තියෙන තමයි 1 2 1 2 3 4 5 කියලා ගණන් කරලා පස්සක තවුසන්. උඩට යන්න. යමු. පස්සක තවුසනුත් ඔය වගේ වයස්ගත අයයි තරුණයි. එන්න මේ සුඩට යන්න. ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම. ඔව්. ඒක අලු විහාරෙන්නේ. මේ ඒ සිද්ධියද? ඒ වගේ කතා මෙතන නේද? අවර මාත්‍යා good morning. හරි පොඩ්ඩක් ප්‍රමාදය ලන්න අපි අර පල්ලෙහා පන්සලේ ඉන්නේ. තව පැයක් ප්‍රමාද වුණොත් හොඳයි. ඒ නතව පැයකින් එනවා ඉතින් පල්ලෙහා පන්සලේ ඉන්නේ. හරි right. කුඹුරුල් එන විහාරය. ඒක හොඳයි. මේ පන්සලට කියන්නේ කුඹුරුල් එන විහාරය. ඔන්න ඒක අපි මේ අනුරාධපුරේ මල්ලි කෙනෙක් ගිහලා හොයාගෙන ආවා. ගොඩක් ස්තුතියි මල්ලි වාට. කුඹුරුල් එන විහාරය. ගොඩක් ලස්සන දර්ශන තමයි මෙතන තියෙන්නේ. යාළුවගෙන් කෝල් එකක් ආව රෙඩිද කියලා මම පැයක් ප්‍රමාද වෙලා ඉන්න කියලා. ඔන්න ගල්ලෙන් වල හදපු ලස්සන දර්ශන ටික. කුඹුරුල් එන විහාරය නේද? කුඹුරුල් එන විහාරය තමයි මේ විහාරයට කියන්නේ. රිදී විහාරයට පල්ලෙහා තියෙන්නේ. එනවනම් ඉතින් ඕන කෙනෙකුට රිදී විහාරෙත් වැඳ පුදාගෙන රිදී විහාරේ කාමරයක් බුක් කරලා ඇවිල්ලා මෙතනට ඇවිල්ලා ඉතින් මේවත් වැඳ පුදාගෙන යන්න පුළුවන් ඉතින් අපේ රටේ තියෙන දේවල්. ගොඩක් කට්ටිය ඇවිල්ලා මේවා බලන්නෙත් නෑ. අපි අර මල් ටිකක් ගත්තා නේද මල්ලි? මෙතන මෙහෙරට තිබ්බොත් හොඳයි නේද? ටිකක් තියලා. අතනක් තියෙන ලස්සන දර්ශන ටිකක් අර ගහ යට. අර තියෙන්නේ.
බන්දාව මේ නෙවෙයි තියෙන්නේ. මේ කිට්ටුව. කුණගල එහා පැත්ත මං හිතන්නේ බන්දාව. එහා පැත්ත. මම ගියෙත් නෑ බන්දාව ගිහලා නෑ. බන්දාව තර ලස්සනට අඳලා. කුටි. යමු බලන්න එන පොඩක් උඩට. මේ අද ඉරිදා දහම් පාසලක් මෙතන මේ ළමයින්ට උගන්වනවා. ටීචර් කෙනෙක් මේ කට්ටියට දහම් පාසල ගැන උගන්වනවා. එතන බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒක ඔක්කොම. යාළුවා රෙඩි කෝල් එකක් ආවා. යාළුවාගෙන් මම කිව්වා පැයක් ලේට් වෙන්න කියලා. ඔව් එයා 9ට යන යමුයි කියලා කිව්වා. මම කිව්වා අපි දැන් පල්ලෙහා පන්සලේ ඉන්නේ පැයක් ප්‍රමාද වෙන්න මම කෝල් කරන්නම් කියලා. අපිට මේකත් බලාගත්තා. ඔව්. එයා තමයි මට කිව්වා ගිහලා පොඩ්ඩක් පල්ලෙහා ගිහලා බලලා ඉන්න කියලා. ගොඩක් ලස්සනට හදපු දේවල් තියෙනවා කියලා. මේක මේ මිහින්තලාවේ කොටසක් තමයි මේ හදලා තියෙන්නේ මෙතන. අඹ ගාතිය. මිහින්තලාව විදිහට තමයි මෙතන මේ හදලා තියෙන්නේ. මේ ටික. අඹ වනේ. ඔව්. මල් තියන්න මේ පැත්තේ තමයි තියන්න වෙන්නේ ඉතින්. ඔව් උඩ තියන්න පුළුවන්. බෝධියෙත් දැන් කොළ ඔක්කොම වැටලා දළු දාගෙන ඉනවා. අර එකක් තියෙනවා කට මේ පැත්තට. මකර තොරණ එහෙමනේ ඉන්නේ. මෙතන හදලා තින්නේ මේ සංඝමිත්තා තෙරණියගේ පිළිරුව. දඹකොළපත් වෙනටනේ යාවේ. සංඝමිත්තා තෙරණියගේ ওই පිළිරුව තාතන හදලා තියෙන්නේ. මෙතන ඒ භෝගයක් වැඩම කරගෙන එනවා. දුක ගහක් අතන තියෙන ගලත් එක්ක. මොල් ටිකක් තියුනේ නේද මිස් අපි. ආගම් ભેදයක් ප්‍රශ්නයක් කරගන්න හොඳ නැහැ. මෙතන තියෙන මේ විෂ්ණු දේවාලය තමයි මම මේ වීඩියෝ එකක් ගන්නෙ. කුඹුරුල්ලෙන් විහාරය තමයි මේකට කියන නම. ඉතින් ඒක තමයි මේ පොඩි වීඩියෝ එකක් ගත්තේ මම.
මේ ගලේ උඩ තියෙන සෙල් ලිපියක්. ඒක ටිකක් පැහැදිලි මදි. මොකද්ද කියලා විස්තර කරන්න. ඉතින් සෙල් ලිපියේ විස්තර මෙතන සඳහන් කරලා තියෙනවා. අපිට එකෙන් ගන්න පුළුවන් ඔක්කොම අදහස්. මේ තියෙන උඩ සෙල් ලිපියේ තියෙන විස්තර තමයි කුඹුරුල් වෙන ලෙන් ලිපි. ඉතින් තියලා යටනේ මේක පල්ලෙහා ඔව් මේ ගලෙත් තියෙනවා අතන ඉඳලම ওই දිගටම තියෙන සෙල් ලිපියක් තියෙනවා. සෙල් ලිපියේ විස්තර මෙතන සඳහන් වෙලා තියෙනවා. පුරාණ කාලේ කොටම සෙල් ලිපි තමයි තියෙන්නේ. රයිට් අපිට මේ පැත්තෙන් බව ඉන්න පුළුවන්. මෙතන මේ තියෙන සෙල් ලිපිය තමයි පළවෙනි සෙල් ලිපිය. අර එහා පැත්තේ එක දෙවෙනි එක. පේනවනේ. කුඹුරුල් ලෙන් විහාරය රිදි විහාරයට පල්ලෙහා තියෙන්නේ. ලස්සනයි ගොඩක් ලස්සනට හදලා තියෙනවා.